වෛරෝජන විවරාජ මුතු බුදුවන සර්වතථාගත අවලෝකීතීශ්වර මහසත් බෝසත් මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. අදත් තුන්වෙනි වීඩියෝ එක විදිහට මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ පිළිබඳව කරන හෙළිදරව්වක් විග්‍රහයක් මේ ආකාරයට සමාජ මාධ්‍ය ජාලයට යොමු කරන්න කල්පනා කරා. මම කලින් වීඩියෝ එකේ පැහැදිලි කරා යම් තහවුරු කිරීම මාලාවක් කරගෙන යන බවට. මොකද මේ දක්වාම ජනමාධ්‍යයෙන් සමාජ මාධ්‍යයෙන් ජනතාවට අහන්න ලැබුණේ නිවැරදි දේද වැරදි දේද යන වග යම් කෙනෙකුට පසු විපරමකට ලක් කරන්න පුළුවන් වෙන ආකාරයේ වීඩියෝ මාලාවක් තමයි මේ යොමු කරගෙන යන්නේ. මෙතනදී මම තහවුරු විදියට අද ඉදිරිපත් කරන්න කල්පනා කරා විශේෂයෙන්ම පහුගිය දවසක සර්වතථාගත දේශනා ශ්‍රවණය කිරීම හරහා ස්ට්‍රීම් යාඩ් කියලා පිරිසක් එකතු වෙලා සමාජ මාධ්‍යයට යොමු කරන ලද අදහස් ටික. ඒ හැම කෙනෙක්ගේම හඬින් පිට වුණේ තම තමන් ලැබපු පෞද්ගලික ජීවිතවල ලැබපු විමුක්ති සුවය, ජීවිතයේ තියෙන සාර්ථකත්වය එකිනෙකා පැහැදිලි කිරීම කරගෙන ගියා. මම පෞද්ගලිකව ලබාගත්තා වූ ශක්තිය තමයි අද වර්තමානයේ වෙනකොට මොන අභියෝගය ලැබුණත් මම බොහොමත්ම සතුටින් නිදහසේ සුවසේ සතුටින් කාලය ගෙවනවා කියන කාරණාව මම පෙර වීඩියෝ එකේ සඳහන් කරා. නැවතත් ඒක මතක් කරනවා. ඒ වගේම මේ ස්ට්‍රීම් යාඩ් වැඩසටහන හරහා ඒ හැමෝගෙම අදහස් ටික මම හිතන්නේ ඕනම කෙනෙකුට පුළුවන් ඒ පිළිබඳ ස්ට්‍රීම් යාඩ් වැඩසටහනේ එකිනෙකාගේ අදහස් අතර මේ සියලුම දෙනා ගිහි අය. ඒක විශේෂත්වයක්. ලෞතර බුදුමග ගමන් කරන පිරිස බවට පත්විය යුතු වෙන්නේ පැවිදි පක්ෂයේ අය. නමුත් ගිහි පක්ෂයේ මම දන්න තරමින් 10ක් 15ක් 20කට ආසන්න පිරිසක් ස්ට්‍රීම් යාඩ් වැඩසටහනේදී කරුණ දැක්වුවා. ඇත්තට මේ සර්වතථාගත අවලෝකීතීශ්වර මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේගෙන් ඒ ලබාගත්තා වූ ජීවිත සහනය, සුව සහනය තමයි ඒ පිරිස අත් වශයෙන්ම පැහැදිලි කිරීම මාලාවක් කරගෙන ගියේ. ඉතින් මෙතනදී ඊළඟ කාරණාව බවට මම බුද්ධිමතුන්ට, නැනවතුන්ට, ප්‍රඥාවන්තයින්ට හිතන්න පුළුවන් කාරණාව තමයි ඇත්තටම මෙච්චර කාලයක් ගෙවිලා යම් කෙනෙකුට සමාජයෙන් ලැබිච්ච ඒ නිග්‍රහය ඉතාමත්ම නිවැරදි පුද්ගලයෙක් විදියට අද තවමත් සර්වතථාගතයන් වහන්සේ සමාජය තුළ කොයි විදියටද ක්‍රියාත්මක වෙන්නේ කියන එක දිහා බලලා ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මේ අපහාස නින්දා විඳ දරාගෙන කොයි විදියටද මේ ආකාරයේ සමාජයේ ක්‍රියාත්මක වෙන්නේ මේ විදියට. අපි මෙතනදී තහවුරු කරගන්න තියෙන්නේ අටලෝ දහමින් කම්පාන වෙන ගුණය. ඒ මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ තුල තිබුණු බව තමයි තහවුරු කරගන්න තියෙන්නේ. මේ ගෙවිච්ච කාල සීමාව තුළ කිසිම වැරැද්දක් හොයාගන්න බැරි තත්ත්වය සහ එච්චර අපහාස නින්දා ලබලත් අද වෙනකොට සමාජයේ අතරම සිංහයෙක් විදියට ඒ තවමත් අර සුපුරුදු දේශනා විලාසය කරගෙන යන විදිය වැනි කාරණා තුල තමයි යම් කෙනෙකුට තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ කොයි වගේ චිත්ත ස්වභාවයක්ද කියන එක. මොකද ඉවසීම, දරා ගැනීමේ ශක්තිය වැනි සුවිශේෂී ගුණාංග ගෙවුණු කාල පරිච්ඡේදය තුළ ඕනම කෙනෙකුට තහවුරු කරගන්න පුළුවන් අනිත් කාරණාව තමයි එවැනි ගුණ කොයි විදියටද කොයි එවැනි ශක්තියක් එවැනි ඉවසීමක් ලැබෙන්නේ මොන වගේ සිතක් තියෙන කෙනෙකුටද කියන යන වග. ඒ වගේම සාමාන්‍යයෙන් අපි දන්නවා යම් කෙනෙකුට ජීවත් වෙන්න සිව්පසයක් අවශ්‍ය වෙනවා. එතකොට කිසිම ආදායමක් නැහැ. ඒ වගේම කිසිම බැංකු ගිණුම් නැහැ. එතකොට මේ වගේ දෙවැන්ද කටයුත්තක් කරගෙන යන්නේ කිසිම ප්‍රතිපාදනයක් නැතිව. අද වාණිජකරණයට ලක් වුණු සමාජයක කිසිම ප්‍රතිපාදනයකින් තොරව
කොයි විදියටද ඒ සුපුරුදු ජීවන ක්‍රමය පවත්වාගෙන යන්නේ. ඒ වගේම මේ උත්තරීතර වූ ඒ ධර්මය දේශනා කරමින් සමාජයට මහත් සේවාවක් කරගෙන යන්නේ කිසිම ප්‍රතිලාභයක් නැති, කිසිම ආදායම් තත්ත්වයක් නැතිව කොයි විදියටද කොහොමද මේ ආකාරයේ ඊටාම ශ්‍රේෂ්ඨ විදියට ජීවිතේ සිංහයෙක් විදියට ගෙවාගෙන යන්නේ කියන කාරණාව තමයි ඊළඟට යම් කෙනෙකුට මේක තහවුරු කරගන්න තියෙන අනික් කාරණාව බවට පත් වෙන්නේ. ඒ වගේම පෞද්ගලිකව මම පැහැදිලි කරපු විදියට අද මම භික්ෂුවක් විදියට බොහොමත්ම සාර්ථකව ඊ타මත්ම මිනිසුන්ගේ සිත් සතන් වලට මේ යාළගේ දුක් ගිනි නිවන්න පුළුවන් වෙන ආකාරයට මමත් සුවපත් වෙලා යාගේ සිත සුවපත් කරන්න මට අද පුළුවන් වුණේ අත්ත වශයෙන් මේ සූත්‍ර මේ සරතථාගත මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේගේ දේශනා ශ්‍රවණය කිරීමෙන් ලබාගත් ආ වූ පන්නරය චිත්ත ශක්තිය නිසාමයි කියන වග තවදුරටත් මම පැහැදිලි කරනවා. හොඳයි එහෙනම් මේ ආකාරයේ තවදුරටත් දිගින් දිගටම වීඩියෝ මාලාවක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනා ඒ දේශනා ශ්‍රවණය කරලා දිගින් දිගටම ඒ මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේගේ දේශනා ශ්‍රවණය කිරීම සඳහා මෙම පැහැදිලි කිරීම මාලාව උදව්වට ගන්න කියන කාරණාව තමයි මේ වීඩියෝ එකෙන් සිහිපත් කරන්න තියෙන්නේ. එහෙමනම් තවදුරටත් මෙවැනිම වීඩියෝ එකකින් මම බලාපොරොත්තු වෙනවා. තවත් තහවුරු කිරීම මාලාවක් ඉදිරියේදී කරගෙන යන සියලු දෙනාටම මතු බුදු වන සර්වතථාගත අවලෝකෝත්තීශ්වර මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව රැකවරණය ආශිර්වාද ලැබේවා.